අද කියලා දෙන්නේ ඔයාලගේ ටින් නම්බර් එක බලා ගන්න විදිය. ඒ කියන්නේ ඔයාලට ටින් නම්බර් එක මතක නැත්නම් කොහොමද බලාගන්නේ කියලා. IRD site එකේ access to e-service යටතේ verify authenticity of registration කියන මෙන්න මේ option එකට ගියාම verify IRD information යටතේ verify registration කියන මේ option එක click කරන්න ඕනේ. මෙතන entity search කියන තැන entity ID type එක NIC තියලා entity ID එකට ඔයාලා NIC number එක නිවැරදිව type කරගන්න. ඊට පස්සේ ඔයාලට ඊමේල් එක මතක නම් ඒ කියන්නේ ඔයා IRD එකේ දැන්ටම රෙජිස්ටර් වෙච්ච කෙනෙක් නම් ඔයා ඊමේල් එක අප්ඩේට් කරගෙන නැති. එහෙම මතක නම් ඔයා මෙතන ඊමේල් එක දාන්න. එහෙම නැති කෙනෙක්ට මේ ඔප්ෂන් එක යූස් කරන්න බෑ. එහෙම මතක කෙනෙක් ඉන්නවනම් ඊමේල් ඇඩ්‍රස් එක මෙතන දාන්න. දැම්මට පස්සේ ඔටෝමැටිකලි මෙතන මොබයිල් නම්බර් කියන ඔප්ෂන් එක ඩිසේබල් වෙනවා. මෙතන අලු පාට වෙලා යනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක හරහා OTP එක ඔයාගේ ඊමේල් එකට ගෙන්න ගන්න. send OTP කියන මේ ඔප්ෂන් එක යූස් කරලා OTP එක ඊමේල් එකට ගෙන්නගෙන ඒ OTP එක මෙතන එන්ටර් කරලා ඔයාට TIN නම්බර් එක බලා ගන්න පුළුවන්. ඔයාට ඊමේල් එක අප්ඩේට් වෙලා නැත්නම් ඔයා දන්නේ නැත්නම් ඔයා ඒක අයින් කරාම ඔටෝමැටිකලි ආයි enable වෙනවා මොබයිල් නම්බර් එක දාන ඔප්ෂන් එක. එතකොට ඔයාට මොබයිල් නම්බර් එක මෙතන එන්ටර් කරලා මේ මොබයිල් නම්බර් එකට ඔයාගේ OTP එක ගෙන්න ගන්න පුළුවන්. මෙතන send OTP කියන ඔප්ෂන් එක ක්ලික් කරාම ඔයාට මොබයිල් නම්බර් එකට OTP එක ලැබෙනවා. මේ OTP එක දැන් ඔයාගේ මොබයිල් එකට ඇවිල්ලා තියෙන්නේ මේ මැසේජ් එක ඕකේ කරලා OTP එක අරගෙන මෙතන එන්ටර් කරන්න. ඒ ගමම මතක් කරන්න ඕනේ SL tax solution within IIT webinar එකක් කරනවා 25 26 අවුරුද්දට ජූලි මාසේ 25 26 දෙදින තුල ඔයාලට ඒකට ජොයින් වෙන්නත් පුළුවන්. පහළ description එකේ විස්තරය තියෙනවා. Google form එක fill කරලා කැමති අයට සම්බන්ධ වීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මම මෙතන මොබයිල් එකට ආපු OTP එක එන්ටර් කරා. එන්ටර් කරලා ඔයාලා මෙතන තැනක ක්ලික් කරාම මෙන්න මේ ආකාරයට OTP verified successfully කියලා එනවා. මේක ඕකේ කරන්න. ඕකේ කරලා මෙතන search button එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ ආකාරයට ඔයාලට අදාළ TIN number එක බලා ගන්න පුළුවන්. මෙතන පෙන්නනවා you are already registered with the Inner Revenue Department. Your taxpayer identification number is කියලා මෙතන ඉලක්කම් 9කින් යුක්ත ඔයාලගේ TIN number එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ඔයාට TIN certificate එක ලැබිලා නැත්නම් ඔයාගේ අනන්‍යතාවය ඔප්පු කරලා ළඟම තියෙන IRD branch එකට හෝ head office එකට ගිහිල්ලා ඔයාගේ TIN certificate එක ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා.